හායි කොහොමද ඔයාලට? මං හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා. ඔයාලා මේ දකින්නේ මම ආසාවෙන්ම හදපු කෑම එකක්. මේක බණ්ඩි අම්මෙක්ට හැදුවේ. මම හැදුවා කහබත් එකක්. ඒ වගේම හැදුවා රසම රස පරිප්පු එකකුත්. ඊට පස්සේ මම හැදුවා චිකන් එකක්. ඊට පස්සේ හැදුවා අල තෙල් දාලා. මම හිතුවා එයා ඒවට ආස වෙයි කියලා. ඊට පස්සේ මම හැදුවා කජු. ඊට පස්සේ මම හැදුවා එයාට රසම රස කේල් කොළමැල්ලුම් එකක්. ඉතින් ඔය ටික තමයි මම එයාට හැදුවේ. මම හිතනවා එයා ගොඩක් ආසාවෙන් මේ ටික කන්න ඇති කියලා. ඉතින් මගේ වීඩියෝ එක බලන් හිටිය ඔයාලට ගොඩාක් ස්තුතියි. අලුත් වීඩියෝ එකක් අරන් ආයෙ එන්නම්.